හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අපේ අලුත්ම වැඩක් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. ඔයාලා ඕන තරම් බොන්සායි කරපු ශාක වර්ග දැකලා තියෙයි නේද? ඒ අතර තාල වර්ගයේ ගස් දකින්න ටිකක් අඩුයි කියලා මං නම් හිතන්නේ. ඔයාලටත් එහෙම හිතලා තියෙයිද? ඔන්න ඉතින් තාල වර්ගයට අයිති ගසක්. නැත්තම් කප්රුම් අපි බොන්සායි කරනවා. තාල වර්ගයේ ගසක්ලු කප්රුක්ලු මොකද්ද මම මේ කියන්නේ කියලා ඔයාලත් බලනවා නේද? මම මේ පොල් ගස් ගැනනේ කියන්නේ. ඉතින් අපෙන් ඔයාලට හැම තැනම දකින්න නැති. ඒ වගේම මිලදී ගන්නවත් හොයාගන්න අපහසු. බොන්සායි වර්ගයට සකස් කරපු පොල් ගස්. එහෙම නැත්නම් තැමිලි ගස් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහේ පොල් ගහක අයිතිකාරයෙක් වෙන්න කැමති නම් ඔන්න අපෙන් ඔයාලට බොන්සායි කරන ලද පොල් ගස් මිලදී ගන්න පුළුවන්. මේ විදිහේ ගහක් දැක්කම ඕන කෙනෙක්ට ආස හිතුණට ඔයාලට එන ප්‍රශ්නේ පොල් ගහක් කොහොමද අනේ ගෙයක් ඇතුලේ හදන්නේ? එහෙම පුළුවන්ද? පුළුවන් අනේ අපි මේ ගස් හදන්නේ ඔයාලගේ නිවසේ අභ්‍යන්තරයේ ඕනම තැනක මේසයක් උඩ එහෙමත් නැත්නම් බිම ඕන තැනක උනත් හදන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලා හැම තැනම නැති මේ බොන්සායි ගසක අයිතිකාරයෙක් වෙන්න කැමති නම් එහෙම නැත්නම් ඔයාලගේ නෑදෑයෙකුට යාළුවෙකුට ඕනම කෙනෙක්ට මතක හිටින වටිනා ත්‍යාගයක් ලබා දෙන්න කැමති නම් ඔන්න අපෙන් ඒකට ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. එහෙනම් ඉක්මනින්ම ඔයාලගේ ඇණුම අපේ SG Plant Song වෙත බාර දෙන්න අමතක කරන්න එපා. ඔන්න අපි අපේ අලුත්ම වැඩේ ඔයාලත් එක්ක බෙදාගත්තා. ඔයාලගේ අදහස මොකද්ද? ඔන්න නොකිය යන්න එපා. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔන්න අපේ channel එක subscribe කරන්න ඕනි.